club. All up in the club, getting litty, 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 litty. All up in the club, getting litty, 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 litty. All up in the club, getting litty. අද අපි යන්න හදන්නේ ලල්කඳුරු වතුයායේ ජේම්ස් ටේලර්ගේ සීට් එක ගාවට ගිහින් එතනින් අපිට යන්න පුළුවන් තව කිලෝමීටර 1.5ක් විතර උඩට තරණය කරොත් එතනින් අපිට යන්න පුළුවන් කොණ්ඩගල කියන view point එකට. ඉතින් අපි හිතනවා අද අපිට කොණ්ඩගල view point එකට යන්න පුළුවන් වෙයි කියලා. චූටි අඳුරක් තියෙනවා. බලමු වහින එකක් නැහැ. ඉතින් අපි තා පරක්කු නොකර ඉස්සරහට ගිහින් බලමු. එන යක්. Hi. All right, thank you. What am I chewing about then? In go ahead. Thank you. Okay, bye. දැන් කිලෝමීටර් 2ක් විතර ආවා. වාහනෙන් අපිට මෙන්න මෙච්චරයි එන්න පුළුවන්. මෙතනින් එහාට අපිට වාහනේ මෙතන දාලා පයින් යන්න තියෙන්නේ. මේක තමයි එන්ට්‍රන්ස් එක. අපිට කලින් තව කට්ටියකුත් ගිහිලා තියෙනවා. ඔයාලන්ට මේ පේන ඇත්තේ මෙන්න මේ කඳු මුදුන තමයි කොණ්ඩගල. ඉතින් මේ හරින් වාහනේ දාලා මේ පාර දිගේ උඩට යන්න තියෙන්නේ. මේක තමයි අපි ආපු වාහනේ. අපි මෙතන පාක් කරා. අපි ගිහලා බලමු උඩට. එන චූටි පොදේකුත් යනවා. අවුලන්නේ අපි ඒ රිස්ක් එකත් අරගෙන ගිහින් බලමු කොහොමද කියලා. අපි දැන් අපේ ගමන පටන් ගත්තා. දැන් ඉතින් පයින් තමයි යන්න තියෙන්නේ. අපිට කියපු විදිහට කිලෝමීටර් 2ක් විතර මෙතනින් ඉඳන් කඳුමුලට පයින් යන්න ඕනේ. ඉතින් අපි හිමින් සීරුවේ වටේ ලස්සන බලාගෙන උඩට යන ගමන් දෙපැත්තේ හරියම ලස්සන තේවත්තක් තියෙන්නේ. මේ පාරේ තමයි යන්නේ ජේම්ස් ටේලර්ගේ සීට් එකට. මෙන්න මේ හරිය තියෙන්නේ. ඉතින් අපි එන ගමන් මේ පැත්තට යන්. අපි ඉස්සෙල්ලාම උඩට යන්න හැදුවේ. මොකද වහින්න වගේ තියෙනවා. ඉතින් වැස්සට ඉස්සෙල්ලා අපි වැළුවේ කොණ්ඩගල උඩට ගිහිල්ලා බලන්න කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා.
මෙතන උඩට ගිහලා බලමුද? බොයිස් මෙතන තමයි යන්න තියෙන්නේ. කොහොමම එන්න? මෙතන පේන්නේ නිකන් පාරක් නෑ වගේ. බට් මම අත පැත්තට පොඩි ඕපනින් එකක් තියෙනවා. මම හිතන්නේ එතනින් තමයි පාර ඇත්තේ. එන්න යන්න. Whoa! What day? Nice! Beautiful! අපි ආවා! අපි දැන් තමයි කොණ්ඩගල කන්ද මුදුනට ආවේ. හරි මාන්සේ. මොකද අපි ගොඩ කාලෙකින් පස්සේ කයික් එකක් ආවේ. ඉතින් චුට්ටක් මාන්සේ. අපි දැන් මේක උඩ චුට්ටක් ඇවිදලා බලමු. මං හිතන්නේ අපිට ගොඩක් වෙලා ඉඳ වෙන්නේ නැහැ. මොකද කිව්වොත් මීදුම බානවා. ඔයගලන්ට පිටිපස්සෙන් පේන ඇති. ඉතින් මීදුම බාන්න කලින් අපි මේ යවට තියෙන ලස්සන තැන් ටික බලලා එමු නේද? එන. මේක තමයි අපේ ඩ්‍රෝන් බෑග් එක. අපි තව චුට්ටකින් කාලගුණේ හොඳයි නම් ඩ්‍රෝන් එක පොඩ්ඩක් ෆ්ලයි කරලා බලන්න ඉන්නේ. බලමු. මම හිතනවා හොඳ view එකක් අපිට කැප්චර් කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් අර අපිට ඈත පෙනුන මීදුම එහෙමම උලඟට අර පැත්තට තල්ලු වෙලා යනවා. හරිම ලස්සන view එකක් තියෙන්නේ. සේනා. මොකද තත්තේ? මාන්සියද? අපිට පේන ඈත ලස්සනට චූටි තැනක එක තැනකින් ඉරව්ව වැටලා තියෙනවා. දැන් ඒකත් චූටි චූට කව වේගෙන යනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතනින් wave of clouds, wave of misty clouds. මෙහෙමම මේ කන්දට ඇවිල්ලා වැදිලා ඒ හුලම් පාරට උඩට යන දර්ශනය තමයි ඔයගොල්ලන්ට පේන්නේ. මං හිතනවා මෙතන තව පැයක් දෙකක් කාලය ගත කරොත් සෑහෙන ලොකු චේන්ජ් එකක් මෙතන පේන්න පුළුවන්. අපේ මේ මිස්ට් එක එන විදිය, ඒ වින්ඩ් පැටර්න් එකට මිස්ට් එක ගහගෙන යන පැත්ත, ඒත් එක්කම අහස ක්ලියර් වෙලා සන්ලයිට් ඩ්‍රොප්ස්, ඒ කියන්නේ අපේ ක්ලවුඩ් පැචස් වලින් සන්ලයිට් එක තැන් වලට වැටිලා මේ වගේ පොඩි පැචස් හැදෙනවා. ඒක හරිම ලස්සනයි. ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා සමහරවිට අපිට ලස්සන ක්ලවුඩ් පැච් එකක් එක්ක සන්ලයිට් එකක් පෙනෙන්න chance එකක් ඇති කියලා. බලමු. Fully covered. Ini warna tak vela indah itu no. But dan vela batra mari itu no. Ting api mang itu no kaling besot tondai. Udah tak midu masih raunut. Api dah paruh ya kan nat beri. ඒ හින්දා අනික වාහනික තව චුට්ටක් පල්ලෙහාට යන්නත් තියෙනවා. පාර වුණාම අපි ඒක පේන්නෙත් නැහැ. ඉතින් අපි එහෙමම දැන් පල්ලෙහාට යමු. ගිහිල්ලා අද අපි රැට පොඩි තැනක් බුක් කරලා තියෙන්නේ. show me ලංකා කියලා. ගිහිල්ලා බලමු මෙතනට.
අපි දැන් කටුසු කොන්ද නගින්න මෙතනින් තමයි පටන් ගන්නෙ. මේ හරියේ නම තමයි විලා වජ්‍රපානේ. අපි මෙන්න මේ පිවිසුමින් තමයි කටුසු කොන්ද අද නගින්න ඉන්නේ. ඉතින් අපි මේ වාහනේ මෙතනින් දාලා අපි අද අපි කටුසු කොන්ද එක්කරන් යන්න ගයිඩ් කෙනෙක් ගත්තා. තියත් අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහෙනම් පටන් ගමු ගමන. අපි දැන් චූටි දුරක් උඩට නැග්ගා. ඉතින් අපිට හම්බුණා පොඩි ගහක්. මේ ගහ යට අපි විනාඩි 5ක් විතර දැන් නැවතිලා පොඩි රෙස්ට් එකක් කරන් තමයි යන්නේ. ඔයාලට මෙතනින් පේන ඇති මේ සමිට් එක තමයි කටුසු කොන්ද. මෙතනින් තමයි අපිට නගින්න තියෙන්නේ. හොඳ කන්දක් තියෙන්නේ මේ වගේ හොඳ ග්‍රිප් එකක් තියෙන සපත්තුවක් දාගෙන આવොත් ලේසි. නැත්තම් වෙයි කාලෙට ලිස්සන්න බලයි. ඉතින් තව චුට්ටක් තියෙනවා අපිට උඩට යන්න. අපි ඒ ටිකත් ගිහලා බලමු. චුට්ටයි මේ හරිය තමයි සමිට් එක. අපි දැන් පැය දෙකක් විතර නැග්ගා. තව පැය භාගයක් විතර යනකොට උඩටම යන්න පුළුවන් වෙයි. අපි දැන් කාන්ති මුදුන ළඟටම ආවා. තව චුට්ටයි තියෙන්නේ. මේ පැත්තෙන් ඔයගලන්ට පේන ඇති. මම හිතන්නේ මේක තමයි ඌරගල. මෙතනින් උඩ টොප් එක. අම්මා. අපි ආවා. මේක ඇතුලේ යන්න තියෙන්නේ. Wah, නියමයි. අපි ආවා. ෂා. ලස්සන view එකක්. ඒ වගේම climate එකත් හොඳයි. හීතල හුලඟක් තියෙනවා. මේක ඌරගල නේද? මේක තමයි ඌරගල. අපිත් එක්ක ආවා අලුත් පාර්ට්නර් කෙනෙක්. මේ ඉන්නේ. නම කියන්න හයි කියලා. Hi, Raju. රාජු. ඕකේ රාජු. මේ ඉන්නේ සින්නා. මේ දෙන්න තමයි අද අපිට මග පෙන්වලා මේ පරිස්සමින් මේ තැනට එක්කරන් ආවේ. ඔයගොල්ලන්වත් ආයි දවසේ ගෙනවා නම් මේ දෙන්නව හම්බෙලා මේ දෙන්න එකම එන්න.
දැන් කඩසු කොන්ද උඩ යන ගම මේ ටික හරි අවදානම්. ඉතින් ලිස්සුනාම මේකේ දෙපැත්තම පල්ලම චුට්ටක් වහිනවත් එක්ක. හැබැයි මේ වැස්ස වෙලාවේ මේ ගල ලිස්සන්නත් පුළුවන්. අපි ඉතින් ගොඩක් දුරට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක රිස්ක් එකක් තියෙන හින්දා මේකේ. අපි පුළුවන් තරම් ලිස්සන්න නැති තැන් වලින් ගිහිල්ලා බලලා එන්න තමයි ඉන්නේ. බලමු අපිට chance එකට සමහර විට වැස්ස අඩු වුණා නම් අපිට drone එක fly කරගන්නත් පුළුවන් chance එකක් හම්බ වෙයි. නම් අපි තා පොඩක් ඉස්සරහට ගිහලා බලමු. අපිට මෙතනින් බැහැලා මේක අයින දිගේ මේව තමයි මේ කන්දට නගින්න තියෙන්නේ. ඉතින් මෙයා කියන විදිහට මේ කන්ද තමයි මෙතන තියෙන টොප්ම කන්ද. ඉතින් දැන් පොඩි රිස්ක් එකක් තියෙනවා දැන් වහින හින්දා අපි මෙතනින් මේ පාරෙන් ගිහිල්ලා මේ කුට්ට ගිහිල්ලා අර පැත්ත බලලා මෙතනින් එන්ඩ් එක තියෙන්නේ. ඉතින් මේ පැත්ත බලලා හයියෙන් වැස්සොත් අපිට එන්න බැරි වෙනවා. ඉතින් ඒ රිස්ක් එක මං හිතන්නේ ගන්න හොඳ නැහැ මේ වෙලාවේ. මොකද අපිට ඉදිරියේ පැහැදිලි නැහැ. සමහර විට හයියෙන් වහින්නත් පුළුවන්. ඒ හින්දා අපි මෙතනින් ගමන නතර කරලා පිටිපස්සට යනවා. පිටස ගිහිල්ලා චූටි වෙලාවක් ඉන්න බලනවා. සමහරලාට පැකින් හරි වැස්ස අඩු වුණොත් එතකොට අපිට ඇවිල්ලා වීඩියෝ එකක් කරගන්න පුළුවන් වෙයි කියලා. අපි එනම් අර පැත්තට ගිහිල්ලා බලමු. පොඩක් වෙලා ඉඳලා මහන්සි ඇරලා අපි පොඩක් වාඩි වෙලා ඉමු. යමු නේද ඒ පැත්තට. දැන්ටම ලිස්සනවා. දැනටම මට තේරෙනවා මගේ කකුල ලිස්සනවා. මම මේ බලාගෙන ගල් පොත්තකින් අර වල වගේ තියෙන තැන් වලින් තමයි කකුල තියාගෙන ඉන්නේ. ඉතින් බලමු. දැනටම චූට ලිස්සනවා. ඒ පැත්තේ යන එක මං හිතන්නේ චූටි වෙලාවකට පෝස්ට්පෝන් කරා නම් හරි. මොකද දැන් චූටි පොදයක් එක්ක පාර ලිස්සනවා. මට තේරෙනවා මගේ කකුලත් අතන තැන් දෙක තුනක ලිස්සුණා. ඉතින් එච්චර ඇඩ්වයිසබල් නෑ යන එක. පොඩ්ඩක් කියලා ඉඳලා කැම ටිකක් කාලා අයිඩිය එකක් ගමු මොනවද කරන්න කියලා පොඩ්ඩක් පෑවුවොත් මේ පැත්තට යමු. වාඩිලා ගියේ නැත්නම් ලිසන් වෙනවා. ඔක තමයි ක්‍රමය. අපි වහිනින්ද චුට්ටක් මේක ඇතුළට වෙලා ඉඳලා මොනාරි කාලා බලමු කාලගුණේ හරියයිද කියලා. එතකන් අපි පොඩි විවේකයක් ගන්නවා මෙතන. මෙතන තමයි වැස්සොත් වෙන්නේ නැති ඉන්න පුළුවන් එකම ගල. හරි ඉඳලා බලමු එන චුට්ටක්. හරි අපි දැන් මේ ටිකේ ඩ්‍රෝන් එක යවුවා අපිට චූටි chance එකක් තිබුණා. වැස්ස පොඩ්ඩ පායලා පොඩි වෙලාවක් අපිට ඩ්‍රෝන් එක යවන්න පොඩි ඉන්ටර්වල් එකක් හම්බුණා. ඉතින් අපි ඒක දැන් යවලා අපේ වැඩ ටික මෙතනින් ඉවරයි. අපි බැලුවේ මේම පල්ලෙහාට බහින්න මොකද ආයි වැස්සොත්
පල්ලයට බයින් එක පොඩ්ඩක් රිස්කි. ඒ හින්දා අපි යමු පල්ලයට. අපි දැන් පල්ලයට බයින ගමන් අපිට හම්බුණා නගිනකොට ගල් පොත්තක්. දැන් ඒ ගල් පොත්ත එහෙමම තෙමිලා ලිස්සනවා. ඉතින් එතනින් පල්ලයට බහින්න බෑ. අපි දැන් වෙන පාරක් හොයාගෙන මේ ගල් පොත්ත ස්කිප් කරලා වටෙන් අපි ආයි පාරට ජොයින් වෙන්න ඕනේ. ඉතින් මේ කැලෑව ඇතුලින් තමයි දැන් යන්න තියෙන්නේ. මොකද මේ පැත්තෙන් ගියොත් ගල් පොත්ත හොයනවා. අපි ගිහලා බලමු වෙන පාරක් හොයාගෙන. බලන්න ලිස්සයි. අපි දැන් මේ පැත්තේ තියෙන ගල ඒක ස්කිප් කරන්න තමයි මේ කැලෑව ඇතුලෙන් ඇවිල්ලා පාරක් හොයන්නේ. බලමු මෙහෙන් ගිහලා. වයින්නවා. හරි. ඉස්සෙවනේ අපි දැක්කනේ මේ තමයි අර ලොකු ගල් පොත්ත. අපි මේක ස්කිප් කරන්න මේ කැලෑව තුලින් ආවේ. නැත්නම් මේක ගියොත් මේකේ ප්‍රපාතය හරීම පල්ලෙහාට වෙනකම්ම තියෙනවා. මේ මෙතනින් පේන්නේ නැහැ. එන්න වැස්ස පොඩ්ඩක් නතර වුණා. දැන් අපිට හිමින් බැහැ ගන්න පුළුවන්. යන්තම් ගල් පොත්ත පහු කරගත්තා. දැන් හිමින් සීරුවේ පල්ලෙහාට බහින්න පුළුවන්. අපි ආවා. ඉවරයි. මේ ගමන මෙතනින් ඉවර වෙනවා. අපි ආවා. ඉතින් දැන් අපි මෙතන කොහෙද ගිහිල්ලා වොෂ් එකක් දාගෙන චේන්ජ් එකක් දාගෙන ඉන්නේ. එහෙනම් අපි මෙතනින් සමුගමු.